දියවැඩියාව හැදුනොත් එහෙම මේ තත්ත්වය කොහොමද පාලනය කරගන්නේ? ඔව් ඇත්තටම පාලනය කරන්න නම් පුදුම විදිහට කටම පරිස්සම් කරන්න ඕන. ගොඩක් අය දියවැඩියාව පාලනය කරන ක්‍රමය දන්නේ නැහැ. ඒගොල්ලෝ කරන වැඩේ පුළුවන් තරම් කනවා. කෑවට කමන්නේ නැහැ නුසුසුසු. ඔව් කාලක් බෙහෙත් බොනවා. දැන් ඒගොල්ලෝ කියන්නේ මට සීනි චෙක් කළාම සීනි නැහැ කියලා. ඒවට යා දියවැඩියා රෝගියෙක්නේ. ඒකින්ද ඒක අදාළ වෙන්නේ නැහැ. ඒක නිසා හැම වෙලේම ආහාර ගන්නකොට හාල් වර්ග ගන්නකොට හැම වෙලේම රතු නාඩු හාල්, ගමේ තඹපු හාල්, එහෙම නැත්නම් රතු බාස්මති හාල් වගේ හාල් වර්ග පාවිච්චි කරන්න ඕන. කළු හීනටි හාල් ඒ වගේ දේවල් වල සීනි ප්‍රමාණය ගොඩක් අඩුයි. එතකොට පළතුරු කෑම තමයි වහකනවා තමයි ගොඩක් අය දන්නේ නැහැ. මේ දියවැඩියා රෝගීන්ට ගොඩක් වෙලාවට කන්න අමාරුයි. ඒගොල්ලෝ කරන වැඩේ බත් කන එක අනම්මනෙන් කන එක අඩු කරලා පුළුවන් තරම් කෙසෙල් ඇවරියක් විතර දවසට කනවා, ගස් ලැබු බෑයක් විතර කනවා. ඒ වගේ දේවල් වලින් තමයි සීනි ගොඩාක් වැඩි වෙන්නේ. ඒක නිසා මම කියන්නේ දියවැඩියා රෝගීන්ට පළතුරු කෑමෙන් වැළකී සිටින්න, පළතුරු ගොඩාක් අඩු කරන්න. පළතුරු වලින් හොඳ නෙල්ලි, වෙරළු, කොළ ඇපල්, දිවුල්, ඇඹුල් කෙසෙල් ගෙඩි එකක් වගේ දවසට ගත්තට කමක් නැහැ. ඒක හරි ක්‍රමානුකූලව යන්න ඕන. එතකොට සමහර අය පුළුවන් තරම් අලබතල ඒ වගේ දේවල් ආහාරයට ගන්න පුරුදු වෙච්ච අය ඉන්නවා. ඒ වගේ දේවල් කන්න හොඳ නැහැ. අල වර්ග කිසිම දෙයක් දියවැඩියා රෝගියෙකුට සුදුසු නැහැ. ඒක නිසා ඒවෙන් පාලනය වෙලා පුළුවන් තරම් කොළ වර්ග ආහාරයට අරගෙන පළතුරු කෑම අඩු කරලා පාන් පිටි වලින් හදන කෑම වර්ග ඔය કૃතිම දේවල් කන්නේ නැතුව සාමාන්‍ය සරල ජීවිතයකට හුරු වුණොත් ඇත්තටම මේ දියවැඩියාව සුව කරගන්න පුළුවනි.